Hello everyone, welcome back to our channel. අපි අද ඔයාලට අරගෙන එන්නේ ඔයා කොළඹ ඉන්න කෙනෙක් නම් දවස් භාගයක් ඇතුළත කවර් කරන්න පුළුවන් තැන් හතරක් ගැන. ඉතින් මේ තැන් හතර මොනවද කියලා දැනගන්න අපේ වීඩියෝ එක අන්තිම වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි මේ උදේම ගමන පිටත් උනේ ගංගාරාම පන්සලට යන්න. ඒක තමයි අපි යන පළවෙනි තැන. ගංගාරාම පන්සල සාමාන්‍යයෙන් උදේ 6 ඉඳලා රෑ 10 වෙනකන් විවෘත කරලා තියෙනවා. ඕනම ආගමක කෙනෙක්ට ඇවිල්ලා වැඳ පුදා ගන්න පුළුවන්. මේ පන්සලේ විශේෂත්වය විදිහට අපි දැක්කේ මේ පන්සල ඇතුලේ තියෙන වෙනම මියුසියම් එකක්. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ පන්සලක දකින්න නොලැබෙන විදිහේ බුදු පිළිම, කාසි, පොත්පත් ඒ හැම දෙයක්ම ඔයාලට මේ මියුසියම් එක ඇතුලේ දැක ගන්න පුළුවන්. ඉතින් ඇතුළට ගියහම ඔයාලට දැක ගන්න පුළුවන් බුද්ධ ආගම ව්‍යාප්ත වෙලා තියෙන වෙන රටවල් වලින් අපේ රටට හම්බ වුණ තෑගි තමයි මේ මියුසියම් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ වෙන රටවල් වල හදලා තියෙන බුදු පිළිම, තව එක එක පිළිම තියෙනවානේ, දෙවිවරුන්ගේ පිළිම, ඊට පස්සේ පේන්ටින්ග්ස් ගත්තොත් එහෙම චිත්‍ර ඇඳපුවා, ඊට පස්සේ චයිනාවල ගත්තොත් පිඟන් බඩු වගේ දේවල්, ඒත් එක්කම පරණ කාසි තියෙනවා, ඒත් එක්කම පරණ ඉස්සර කාලේ හිටපු රජුරුවරුන් පාලඳපු ආභරණ තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට මේ මියුසියම් එක ඇතුලේ දැක ගන්න පුළුවන්. ඉතින් ගංගාරාම පන්සල වැඳ පුදාගෙන ඉවර වෙලා අපි ඔයාලව එක්කරගෙන යන්නේ අපි යන දෙවෙනි තැනට. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් අපි මේ කොහෙද යන්නේ කියලා. ගංගාරාම පන්සලටම අයිති සීමා මාලකය කියන තැනට තමයි අපි ඔයාලව එක්කරගෙන යන්නේ. ඉතින් එතනට යන්න කලින් අපි මල් ටිකක් ගත්තා පූජා කරන්න. මං කිව්වා වගේ ගංගාරාම පන්සලේ ඉඳලා ඇවිදගෙන යන තුලින් තමයි මේක තියෙන්නේ. මීටර් 400ක් වගේ ඇති ඔයාලට ඇවිදගෙන යන්න. අයින දිගේ ගිහිල්ලා මෙහෙම පාර මාරු වෙලා තමයි ඔයාලට එතනට යන්න පුළුවන්. අපි මෙතනට යනකොට උදේ 8ට විතර ඇති. ඉතින් ලොකු සෙනගක් හිටියෙත් නැහැ, ලොකුවට අවුව තිබුණෙත් නැහැ. ඔයාලත් උදේම මෙතනට යන තරමට හොඳයි.
ඉතින් එතනින් පස්සේ අපි කොහෙද ගියේ කියලා තමයි මේ ඔයාලා දකින්නේ. මේ අපි අද දවසට යන 3 වෙනි තැන. හැමෝම දන්නවා මේ කොහෙද කියලා. මේ නෙළුම් කුළුණ. මේක දකුණු ආසියාවේ තියෙන උසම කුළුණ වලින් එකක්. මීටර් 350ක් විතර මේක උසයිලු. මේක හදලා තියෙන්නේ නෙළුම් පොහොට්ටුවක් විදිහට. ඉතින් මේක ඇතුළට යන්න ඔයාලගෙන් ටිකට් එකට යන්නේ රුපියල් 500ක්. අපි මෙතන 500ට අමතරව ගත්තා මෙයාලගේ තියෙන වෙනම ෂෝ එකක් බලන්න. ඉතින් ඔයාලට අපි වීඩියෝ එකේ එකක් පෙන්නනවා. ඒ ෂෝ එකටත් එක්ක අපේ ටෝටල් ගාණ උනේ එක්කෙනෙක්ට රුපියල් 850ක්. දැන් අපි මේ ලිෆ්ට් එකට නැගලා යන්නේ නෙළුම් කුළුණේ උඩටම. ඒ කියන්නේ 29 වෙනි තට්ටුවට. මෙතනට ගියාම ඔයාලට කොළඹ තියෙන හැම දෙයක්ම වගේ දැක ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතන තියෙන විශේෂම දේ තමයි දැන් මෙතනට ආවහම ඔයාලා පල්ලෙහා බලද්දි මොනවද පේන්නේ කියලා මෙයාලා මෙතන නම් ගහලා තියෙනවා. නමත් එක්කම කොච්චර දුරකින්ද ඒක තියෙන්නේ කියලා විස්තර ලියලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තිබුණ මම අර කලින් කිව්ව ෂෝ එකට ගියේ. මේකේ නම පික්සල් බ්ලූම්. Let's watch how a wonderful chapter of our history flows to the foot of this tower where you are now present. ඉතින් එයාලා මෙතන පෙන්නුව මුළු වීඩියෝ එකම අපි ඔයාලට අපේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ නැහැ. මොකද ඔයාලට මෙතනට ගියොත් ආයි බලන්න දෙයක් නැහැනේ. හැබැයි මේ ෆුල් වීඩියෝ එක බැලුවම ඔයාලට ලංකාවට ගොඩාක් ආදරේ හිතේ. ඉතින් මේ ෂෝ එක බලලා ඉවර වෙලා අපි මේ ඇවිත් ඉන්නේ සුවනේ ෂොප් එකකට. මේක තියෙන එක්සිට් එක ගාවමයි. මේ සුවනේ ෂොප් එකෙන් ඔයාලට වගේ යාළුවන්ට තෑගි දෙන්න, ලංකාව මතක් වෙන්න මොනවා හරි දෙයක් අරගන්න පුළුවන්.
නෙළුම් කුළුණෙන් පස්සේ අපි ඔයාලව එක් කරගෙන යන්නේ අපි යන 4 වෙනි තැනට. මේක ගොඩක් අය දැකලා ඇති කොළඹ නැෂනල් මියුසියම් එක. කොළඹ නැෂනල් මියුසියම් එක දැන් කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. නැෂනල් මියුසියම් කියලායි නැචරල් මියුසියම් කියලායි. නැෂනල් මියුසියම් එක ඇතුලේ තියෙන්නේ ඉස්සර අපේ රාජධානි වල රජුරුවරු පාවිච්චි කරපු දේවල්, ඊට පස්සේ ඒ කාලේ තිබ්බ ටෙක්නොලොජි මොනවද, ඒ වගේ දේවල් තමයි. නැචරල් මියුසියම් එකේ තියෙන්නේ සත්ව විශේෂ, ගොවිතැන් කරන දේවල්, එන්නේ ඒවට අදාළ දේවල්. මියුසියම් එක ඇතුලේ දේවල් වීඩියෝ කරන්න වෙනම පර්මිෂන් ගන්න ඕනේ, වෙනම පේමන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් අපි ඇතුලේ වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. ඔයාලා නැෂනල් මියුසියම් එකට ගිහිල්ලා ඒක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා බලන්න. අපි අද දවසේ උදේ ඉඳලා කවර් කරපු තැන් 4ම ඔයාලට පැය 4ක් විතර ඇතුළත කවර් කරගන්න පුළුවන්. කොළඹ ඉන්න ඔයාලට නිවාඩු දවසට යන්න තැනක් නැහැ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේ තැන් 4න් ඕනම එකකට යන්න. තැන් 4ටම වුණත් යන්න පුළුවන්, එක දවසින් කවර් කරන්න පුළුවන් හින්දා. අනික් විශේෂම දේ තමයි මේ තැන් වලට යන්න ඔයාලා කලින් බුක් කරන්න දෙයක් නැහැ. එතනට ගිහිල්ලා ටිකට් එක අරගෙන ඇතුළට යන්න තියෙනවා. ඉතින් අපි හිතනවා අපේ වීඩියෝ එක ඔයාලා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් take care. Bye.